Use any ATM of your convenience and stand a chance to win gold sovereigns. මේ විපක්ෂයෙන් ලොකු චෝදනාවක් නගනවා මේ පුවක් දණ්ඩාවේ සන මාලිම ආණ්ඩුවත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියලා. අපේ විමල් වීරවංශත් මේ ළඟදී මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒ ගැන කිව්වා. තාම මේකට රජෙන් හරි ප්‍රතිචාරයක් හම්බුන්නේ නැහැ නේ. මොකක්ද වන ප්‍රතිචාරය? අපි ඔහු අත්අඩංගුවට අරන් තිනවා. එතකොට ඒ කියන්නේ රජයේ විදිහට අත්අඩංගුවට අරගෙන පොලිස් දෙපාර්තමේන්තුව යටතේ අදාළ නීතිමය ක්‍රියාමාර්ග අරගෙන යනවා. මොකද්ද තියෙන දේශපාලන සහායයට? අපි ගිහිල්ලා පුවක් දණ්ඩාවේ සනාව ගිහිල්ලා බදාගත්තේ නැහැ නේද? අර මීගමු වුණා වගේ. එහෙම වුණා නම් ඔන්න ඔයගලන්ට ඕන කෙනෙකුට චෝදනාවක් කරන්න පුළුවන් ආණ්ඩුව ලෙස ඔහුව රකින්නවා කියලා. ආණ්ඩුව ලෙස කිසිදු අපරාධකාරයෙක් අපි රකින්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා. හටන් පාට නැති විපක්ෂය එක එක කතා කියනවා. හැබැයි අපි එකක් කියන්න ඕන. අපි ඔය පැය 24ක් කියන්නේ නැති බොරු වලට හොඳ ප්‍රතිචාර දෙමින් ඉන්නවා. අපි එක්කෙනෙකුට පහුගිය දවස්වල ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෝල්ටා කතාවට ගරු අධිකරණයෙන් ඇවිල්ලා සමාව ගත්තා හිටපු മന്ത്രിවරයෙක්. ඒ වගේම තමයි දැන් තවත් එක්කෙනෙක් ඔය පුවක් දණ්ඩාව ගැන කියලා තිනවා. ඒක ඇත්ත කතාවක් නම් ඔහු කියන්නේ ආණ්ඩුව ලෙස අපේ නායකයෝ ඔහුගේ නිවසට ගියා කියලානේ. Master the corporate world. Join IIT. Register now. ඒක අපි කියන්නේ බොරුවක් කියලා. එතකොට ඔහුට අද මං හිතන්නේ තංගල්ලේ පොලිසියෙන් එන්න කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කියන්න මොකද ඒක පරීක්ෂණයට අදාළයි. විමර්ශනයට අදාළ කරගන්න පුළුවන්. එතකොට ඔබ අහපු ප්‍රශ්නෙටත් ඒක අදාළ කරගන්න පුළුවන්. ඒක නිසා අපි සාක්ෂි ආඥා පනතට අර්ථයක් දෙන්න යන්නේ. තේරුණාද? සාක්ෂි ආඥා පනත යටතේ තියෙනවා වගන්තියක් බොරු කියන්න බෑ කියලා. හැම පනතකමත් ඒක තියෙනවා. මම දැක්කා අල්ලස් පනතේ අලුත් අල්ලස් පනත යටතේ ඕනම කෙනෙකුට තොරතුරු දෙන්න පුළුවන්. ඒ මත පදනම් අල්ලස් පනත ක්‍රියාත්මක වෙනවා. අල්ලස් කොමිසම ක්‍රියාත්මක වෙනවා. හැබැයි පලිගන්න බොරුවට පටු දේශපාලන වාසිවලට නම් සමහර තොරතුරු දෙන්නේ ඒවාටත් පෙරලා කටයුතු කරන්න අල්ලස් පනතේ ප්‍රතිපාදන තියෙනවා. ඒ මොකේ නැතුණත් සාක්ෂි ආඥා පනතේ තියෙනවා. ඒක නිසා අද එහෙනම් තංගල්ලේ පොලිසියට ගිහිල්ලා වීරයා වගේ දෙන්න එපැයි මේ අවල්ලු තමයි ගියේ ආවල් දවස්වල තමයි ගියේ කියලා. මේ විපක්ෂයට අද එදා වේල ටුවර්ස් පැය 24ක් ඔවුන් බලනවා නඩත්තු කරගන්න මොකක් හරි බොරුවක්. දැන් පැය 24 බොරුව නඩත්තු කරගන්න බැරුණේ දැන් මේ ගිහිලා නැත්තේ මං හිතන්නේ. පුළුවන් නම් ගිහිලා කියන්න. කවුද අපේ නායකයෝ ඔය කියන අපරාධකරුගේ නිවසට ගියේ කියලා. අපි ප්‍රතික්ෂේප කළා තියෙනවා ඔය කියන චෝදනාව. ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙවෙයි වීරවංශට අදාළ චෝදනාව ඔප්පු කරන්නත් වෙනවා.